කොහොමද ඔයාලට සාදරයෙන් පිළිගන්නවා AirDrop Center channel එකට. ඔන්න ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ CoinWit කියන platform එකේ වීඩියෝ එකක්. ඉතින් මීට කලින් මේ channel එකේ මේ platform එක ගැන මම වීඩියෝ එකක් අරගෙන අවිල්ල නැහැ. නමුත් වීඩියෝ කරේ නැති වුණත් මම මේ website එකෙන් daily withdraw ගන්න සහ අඩුම රුපියල් 3000ක් හැමදාම රුපියල් 3000 ගානේ earn කරන වෙබ්සයිට් එකක් තමයි මේක. ඉතින් ඒක කිව්වට වැඩක් නැහැ. ඔයාලට proof පෙන්වන්න ඕනේ. ඉතින් ඒකට මම මෙතන withdraw button එක click කරගන්නවා. click කරලා මම මෙතන history වලට යනවා. history වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට මම හැමදාම $10 11 10 11 ඔන්න ඔය විදිහට හැමදාම ගන්නවා. ඉතින් එකම ගාණක්. මේ එකම ගාණක් ගන්න මොකද මට දවසට profit එකක් ගන්නවා $10ක් හෝ 15ක්. ඒ ගාණ withdraw කරලා ඉතුරු ටික මම තියාගෙන මගේ ෆන්ඩ් එක වැඩි කරගෙන තමයි ඩේලි මේ විදිහට withdraw ගන්න. ඉතින් මම ඔයාලට එක මෙන්න මේ විදිහට පැහැදිලිව පෙන්නන්නම් ඩේට් එකත් එක්කම ඔයාලා බලන්න withdraw ගත්ත එක. ඉතින් මෙයාලගේ fee එක කැපෙන්නේ 0.5ක විතර fee එකක් විතරයි. අපි කොච්චර USD ප්‍රමාණයක් withdraw කරත් fee එක විතර යන්නේ 0.5ක් විතරයි. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න මම ගත්තර withdrawal ඉතින් මේවා ඇත්තේවා මේ මගේම account එකේ මම ගත්ත withdraw. ඉතින් අපි බලමු කොහොමද website එකේ වැඩ කරගෙන යන්නේ කියලා. ඉදිරියේදී එක දිගට මම videos අරගෙන එන්නම් සහ channel එකට join වෙලා ඉන්න free signal දෙන්නත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. right ඉතින් මම මෙතනින් back වෙනවා. ඉතින් platform එකට register වෙන්නේ කොහොමද කියලා මම මුලින්ම කියන්නම්. පහළ description එකේ දාලා තියෙනවා link එක. මුලින්ම account එකක් නැති කෙනෙක් ඉන්නවනම් account එකක් create කරගන්න. ඉතින් link එක click කරලා ආවට පස්සේ එන්නේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට මුලින්ම ඔයාලා user name එක දෙන්න. ඒ කියන්නේ ඔයාලගේ name එකට ඉලක්කම් 3ක් වගේ දීලා user name එකක් හදාගෙන මෙතනට user name එක දෙන්න. එතකොට මෙතන country code එක automatically වැටලා තියෙයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් බිංදුව නැතුව ඔයාලගේ mobile phone number එක දෙන්න. ඊට පස්සේ හොඳ strong password එකක් දෙන්න. නැවතත් ඒ password එක ලබා දීලා ඔයාලට පුළුවන් sign up button එක ලබා දෙන්න. ඊට පස්සේ login click කරලා ඔයාලට පුළුවන් අර දුන්නේ user name එකත් ඔයාලගේ password එකත් දීලා website එකට log වෙන්න. ඉතින් වෙබ්සයිට් එකට ලොග් වුණාට පස්සේ මේ කියන ඔප්ෂන් එකට එන්න. මේ කියන ඔප්ෂන් එකට ආවට පස්සේ මෙන්න මෙතන මම බැලන්ස් කියන ඔප්ෂන් එකට යනවා. බැලන්ස් කියන ඔප්ෂන් එකට ආවට පස්සේ ඔයාලට පේනවා මගේ මෙතන $425ක බැලන්ස් එකක් තියෙනවා. ඉතින් මම මෙන්න මේ ෆන්ඩ් එක තමයි මේ ෆන්ඩ් එකෙන් තමයි ඩේලි වැඩ කරලා $10 ගානේ විත්ඩ්‍රෝ කරන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර ෆන්ඩ් එකක් කොහෙන්ද අපිටත් මෙච්චර ඕනිද? ඇත්තටම නැහැ. මේකේ මිනිමම් ඩිපොසිට් එක USD 10. මිනිමම් විත්ඩ්‍රෝවල් එකත් USD 10. ඉතින් ඔයාලට ස්ටේජ් එකට අඬ ඔයාලා මේකේ ප්ලේ කරනවා නම් මෙච්චර amount එකක් ඕනේ නැහැ. ඉතින් මෙච්චර amount එකක් තියෙනවා නම් ඔයාලා දවසට ඔයාලගේ profit එක වැඩි කරගන්න පුළුවන්. හරිද? right. ඉතින් ඔයාලා ආවට පස්සේ මුලින්ම කරන්න ඕනේ මේකට deposit එකක් කරන එක. ඉතින් ඊට කලින් website එකේ මෙන්න මෙතන තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන profile icon එක ඔයාලා click කරගන්න. හරිද? click කරාට පස්සේ දැන් මම මෙතන verify authentication කියලා තියෙනවා. මේකෙදි ඔයාලට තියෙන ඔයාලගේ KYC එක verify කරන්න. ඉතින් මේක ඔයාලා withdraw ගන්න deposit කරන්න මේ option එක අනිවාර්ය නැහැ. නමුත් කරලා තියාගත්තොත් ඒක හොඳයි. මොකද එහෙම කරලා තියාගත්තොත් ඔයාලගේ account එකට password දීලා වෙන කෙනෙකුට log වෙන්නවත් වෙන කෙනෙකුට password දීලා ඇතුළට ගියත් එයාට withdraw ගන්නවත් බෑ. ඉතින් ඒ නිසා මෙතන verification එක කරන එක ඔයාලගේ account එකට safe. ඉතින් කැමති අයට පුළුවන් verification එක කරන්න. හරිම simple. ඔයාලගේ details ටික දීලා ඔයාලගේ document එක upload කරන්න තියෙන. හරිද? ඉතින් මම මේ වෙනකොටත් verification එක කරලා තියෙන්නේ. right. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මෙතන deposit icon එක click කරගන්න එක. ඉතින් deposit click කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන USD TRC20 select කරගන්න. select කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මෙයාලා deposit address එකක් දෙනවා TRC20 network එකෙන්. ඉතින් මේකෙදි ඔයාලට පුළුවන් minimum USD 10ක් ඕනෙම wallet එකකින් ඉතින් exchange එකකින් ඔයාලා deposit කරගන්න පුළුවන්. Binance නම් exchange fee එකක් යන නිසා ඔයාලා අනිවාර්යෙන් 11යි කියලා type කරගන්න. එතකොට website එකට USD 10ක් deposit වෙනවා. අන්න ඒ විදිහට fee එක බලලා fee එකට වැඩිපුර ප්‍රමාණයක් තමයි ඔයාලා deposit කරන්න ඕනි. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් මේකෙදි ඔයාලට first time ඔයාලා register වෙන new user කෙනෙක් නම් ඔයාලට registration bonus එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හැමදාම ඔයාලට first deposit එකට every day ඔයාලට deposit එකට හැම member කෙනෙකුටම bonus එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයාලා USD 10ක් වගේ deposit කරනවා නම් 10%ක bonus එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. හැම new user කෙනෙකුටම ඒ කියන්නේ ඔයාලගේ පළවෙනි deposit එකට daily ඔයාලා deposit කරනවා නම් ඒත් ඔයාලට bonus එකක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මම මේ group එකේ signal ලබා දෙනවා. මේ group link එකත් පහළ description එකේ දාලා තියෙනවා. මේකෙදී ඔයාලට nominal reward ලබා ගන්න පුළුවන්. මෙන්න මෙයාලා red packages වගේ දෙනවා. red card දෙනවා. ඉතින් මෙතනින් ඔයාලට
මේ ලබා දෙන කෝඩ් ටයිප් කරලා නොමිලේ USDT ලබා ගැනීම හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව මෙයාලගේ සිග්නල් තියෙනවා. ඉතින් ඇත්තටම මම වැඩිපුරම ප්ලේ කරන්නේ මෙන්න මේ මෙයාලගේ මේ සිග්නල් ගෲප් එකේ සිග්නල් වලට අනුව. ඉතින් මේකෙදී අපිට chat කරන්නත් පුළුවන්, අපේ ප්‍රොෆිට් එකේ මෙයාලට කියන්නත් පුළුවන්. ඉතින් මේකත් ඔයාලා try කරලා බලන්න පහළ description එකේ තියෙනවා. ඉතින් ඊට අමතරව කියන්න ඕනේ විශේෂම දේ තමයි මේක. ඉතින් මෙන්න මේක තමයි ස්ටේජ් ෆෝම් එක. ඒ කියන්නේ ඔයාලා USDT 10යි නම් ඩිපොසිට් කරන්නේ. ඒ 10ට අනුව පළවෙනි එකේ තියෙනවා ස්ටේජ් 8කට ඔයාලගේ ෆන්ඩ් එක හදාගන්න විදිය. ඒ වගේම පහළට ආවට පස්සේ තවත් ඔයාලට බලා ගන්න පුළුවන් මේක සිම්පල් ස්ටේජ් ෆෝම් එකක්. ඔයාලට පුළුවන් නම් මේකට ඩොලර් 100ක් 200ක් ඩිපොසිට් කරගෙන හොඳ ෆන්ඩ් මැනේජ්මන්ට් එකක් ඇතුව ප්ලේ කරන. ඇතර මං වගේ දවසට ඩොලර්ස් 10ක් 15ක් earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ දවසට රුපියල් 3000ක් earn කරගත්තත් මාසෙට ඔයාලට ලොකු මුදලක්. කියන්නේ අමතර මුදලක් රුපියල් 30000ක් 15000ක් වගේ earn කරගන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න මුදල් තිබ්බා කියලා ඔයාලා හිතුමනාපට ප්ලේ කරන්න යන්න එපා. මේ විදියට මැනේජ්මන්ට් එකක් එක්ක තමයි ඔයාලා වැඩ කරන්න ඕනේ. මොකද මම මේ වගේ වෙබ්සයිට් ගණනාවක වැඩ කරලා තියෙනවා. මමත් earn කරන්නේ ෆන්ඩ් මැනේජ්මන්ට් එකක් ඇතුව. ඔහේ ඕනට එපාවට තියෙන හැම සතේම දාලා එහෙම නාස්ති කරගන්න යන්න එපා. මොකද මේ කාලේ වෙනකොට අපිට සල්ලි කියන දේ ගොඩක් වැදගත්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ෆන්ඩ් මැනේජ්මන්ට් එක තියෙන්න ඕනේ. ඒ නිසායි මම ආයෙ ඔයාලට මේක කියන්නේ. රයිට්. ඉතින් ෆන්ඩ් මැනේජ්මන්ට් එකට අනුව ඔයාලගේ ෆන්ඩ් එක හදාගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනි බෑක් වෙන්න. බෑක් වෙලා හෝම් පේජ් එකට එන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ගේම්ස් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලට තියෙනවා ගේම්ස් ගණනාවක්. කැමති ගේම් එකක් ඔයාලට මෙතනින් ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම වැඩිපුරම ප්ලේ කරන්නේ මෙන්න මේ රෙඩ් ඇන්ඩ් ග්‍රීන් 1 minute ගේම් එක. ඊට අමතරව මෙතන තව වීල් ගේම්, ක්‍රෑෂ් ගේම් ඔය විදිහට ගොඩාක් ගේම් තියෙනවා. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් අද මේකෙදි කොහොමද ප්‍රොෆිට් කරන්නේ සහ ලයිව් මම මේකෙදි ප්‍රොෆිට් කරලා ඔයාලට පෙන්නන්නම්. හරි. ඉතින් අපි මෙයාලගේ නැවතත් සිග්නල් ඕපන් වෙනකන් ටික වෙලාවක් ඉමු. මම අද මෙයාලගේ සිග්නල් වලට ප්ලේ කරලා මගේ ප්‍රොෆිට් එක කොච්චරක්ද කියලා කියනවා. රයිට්. අපි ටික වෙලාවක් ඉමු එහෙනම්. හරි. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලා සිග්නල් දෙන්නේ 1 minute red and green වලට. ඒ වගේම මෙන්න මේ පැත්තේ මම ඔයාලට අර ඉන්ට්‍රොඩියුස් කරපු ෆන්ඩින් ඉමේජ් එකක් තියෙනවා, ස්ටේජ් ෆෝම් එකත්. ඉතින් මේකත් ඔයාලට බලාගෙනම ඔයාලගේ ෆන්ඩ් එක මැනේජ් කරගෙනම ප්ලේ කරන්න පුළුවන්. රයිට්. අපි බලමු එහෙනම් පළවෙනි සිග්නල් එක මෙයා දීලා තියෙනවා. ඔන්න පළවෙනි එක green තමයි. රයිට්. මෙයා ස්ටාර්ට් කරන්න යන්නේ දැන් කියනවා green එක තමයි කලින් ගිහලා තියෙන්නේ. අපි බලමු මෙයාලගේ පළවෙනි සිග්නල් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා ගේම්ස් වලට යන්න ගිහිල්ලා මෙතන red and green 1 minute select කරගන්න. රයිට්. ඔන්න පළවෙනි සිග්නල් එක මෙයා දෙනවා 752 පීරියඩ් එක red green කලර් එකක්. ඔන්න 752 අපි දැන් එහෙනම් green වලට එන්ටර් වෙනවා. මම දාන්නේ මෙතන ඩොලර් 1යි. එකක් දීලා මෙතන confirm දෙනවා. රයිට්. අපි බලමු එහෙනම් result එක. ඔන්න පළවෙනි එකෙම win ඔයාලට පේනවා ඇති. ඔන්න මගේ balance එක 425.9.5ක් වෙලා තියෙනවා. රයිට්. අපි බලමු මෙයාගේ ඊළඟ සිග්නල් එක. ඊළඟට දෙන්නේ මෙයා green එකක්. අපි තාම ඉන්නේ පළවෙනි ස්ටේජ් එකේ. නැත්නම් මම මෙතන green දීලා තාමත් මම දෙන්නේ ඩොලර්ස් 1යි දීලා මම මෙතන confirm දෙනවා. අපි බලමු එහෙනම් result එක. රයිට්. ඔන්න ඒකේ green කලර් එක නෙමෙයි ගියේ. ඊළඟට මෙයා දීලා තියෙනවා නැවතත් green කලර් එක. දැන් අපි යනවා දෙවනි ස්ටේජ් එකට. නැවතත් මම මෙතන green select කළා. මම දැන් දෙනවා USDT 3ක්. මොකද මම දැන් යන්නේ දෙවනි ස්ටේජ් එකේ. රයිට්. ඉතින් මම මෙතන confirm දෙනවා. අපි බලමු එහෙනම් result එක. ඉතින් ඔන්න ඒක වින් කරා. හරිම සිම්පල්. හරිද? දැන් ඔයාලට මම පෙන්නුවත් මෙතන මගේ තියෙන බැලන්ස් එක 427.8ක්. ඒතර මං තිබ්බේ 425යි. හරිද? ඒතර මම පළවෙනි ස්ටේජ් එක ලොස් වුණා නම් දෙවෙනි එකෙන් මම පළවෙනි එකත් කවර් කරගෙන ඉවරයි. අන්න ඒ විදිහට තමයි ඔයාලා ෆන්ඩ් එක මැනේජ් කරගන්න ඕනේ. ඉතින් ඊළඟට එයා දීලා තියෙනවා නැවත 755 රෙඩ් කලර් එකක්. ඉතින් මම මේකට නැවතත් යන්නේ පළවෙනි ස්ටේජ් එකේ. මම නැවතත් දෙන්නේ USDT එකක්. ඉතින් හිතුමනාපට ප්ලේ කරන්නේ නැතුව මෙන්න මේ විදිහට මැනේජ් කරගෙන යනවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රයිට්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්න ඒකත් වින් කරා. හරිද? ඉතින් ඔන්න මගේ බැලන්ස් එක 428.75 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් ඊළඟ එකක් දීලා තියෙනවා මෙයාලා green කලර් එකක්. ඉතින් මම නැවතත් green වලට දානවා. ඉතින් අපි බලමු එහෙනම් මම තාමත් යන්නේ ෆස්ට් ස්ටේජ් එකේ USDT 1යි දෙන්නේ.
ඉතින් ඔන්න මම කන්ෆර්ම් දෙනවා. මම ෆන්ඩ් එක වැඩි වෙන ටිකක් වැඩිපුර USD දාලා තමයි මේක ප්ලේ කරන්නේ. ඉතින් මම දැන් විනාඩි 10ක් වගේ ප්ලේ කරලා ඔයාලට මගේ ප්‍රොෆිට් එක පෙන්වන්න නැති වුණත් වීඩියෝ එක දික් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේක කොහොමද ප්ලේ කරන්න කියලා මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. රයිට් ඉතින් මම විනාඩි 10ක් විතර ප්ලේ කරලා මගේ ප්‍රොෆිට් එක ඔයාලටද පෙන්වන්න. හරි ඉතින් ඔන්න විනාඩි 5ක් වගේ තමයි මම ප්ලේ කරේ. මොකද ගොඩක් වෙලා යන නිසා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මෙතනින් බැක් වෙන්නම්. බැක් වෙලා මගේ දැන් ෆන්ඩ් එක ඔයාලට පෙන්වන්නම්. හරියටම විනාඩි 5ක් 6ක් වගේ තමයි ප්ලේ කරේ යාළුගේ සිග්නල් වලට. ඉතින් ඔන්න මගේ බැලන්ස් එකේ USD 456ක් තියෙනවා. ඒ කියන්නේ මගේ තිබ්බේ 425යි මේ වෙනකොට $30ට වඩාගෙන $34ක් විතර මම ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට මම කියලා දුන්නා A to Z කොහොමද ප්ලේ කරන්නේ සිග්නල් ගෲප් එකේ ප්ලේ කරන විදිය, ඒ වගේම ඔයාගේ ෆන්ඩ් එක කොහොමද මැනේජ් කරගෙන ඩිපොසිට් කරන විදිය හැමදේම කියලා දුන්නා. දැන් වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ. ඉතින් ප්ලේ කරන්න දිගටම මම වීඩියෝස් අරගෙන ඉඳන් ඇත්තටම ගොඩක් හොඳ ප්ලැට්ෆෝම් එකක් ෆන්ඩ් මැනේජ්මන්ට් එක ඇතුව ප්ලේ කරනවා නම් ඉතින් අපි බලමු $34ක් කියන්නේ මේ වෙනකොට කොච්චර මුදලක්ද කියලා. ඉතින් මේ වෙනකොට රේට් එක යන්නේ ඩොලර් එකක් රුපියල් 296.93කට. එතකොට 34ක් කියන්නේ රුපියල් 10095 කියන්නේ රුපියල් 10000ක් වගේ මුදලක්. හරිද? ඉතින් විනාඩි 5ක් 10ක් වගේ කාලයක් earn කරේ $10කින් නෙමෙයි $425කින්. ඉතින් මෙච්චර මුදලක් ගන්න නම් ඔයාලට $10කින් රුපියල් 1000ක් 1500ක් earn කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ඩිපොසිට් කරන මුදල සහ ඔයාලගේ ප්‍රොෆිට් එක රඳා පවතින ඔයාලගේ ඩිපොසිට් කරන මුදල මත. ඉතින් ඒ නිසා ඔයාලගේ 10 ඉඳන් ඔයාලට ෆන්ඩ් මැනේජ්මන්ට් එක ඇතුව වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් හැමදේම කියලා දුන්න විදියටම වැඩ කරගෙන යන වගේම විත්ඩ්‍රෝවල් එකකට යනකොට මෙන්න මෙතන විත්ඩ්‍රෝ බටන් එක ඔයාලා ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන USD TRC20 සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ විත්ඩ්‍රෝ වලට ඇඩ්‍රස් එක තියෙනවා. ඉතින් මෙතන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලගේ ඇඩ්‍රස් එක බලා ගන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මෙතන ප්ලස් මාර්ක් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් තව ඇඩ්‍රස් එකක් මේකට ඇඩ් කරගන්න. ඉතින් අලුත් කෙනෙක් නම් මෙතන තියෙනවා ඔයාලගේ අලුත් වලට ඇඩ්‍රස් එකක් මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මගේ ඇඩ් කරන්න බෑ මොකද එක වලට ඇඩ්‍රස් එකක් විතරයි මෙයාලා ඇඩ් කරගන්න දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ප්ලස් මාර්ක් එක ක්ලික් කරගන්න. ඉතින් මම මේ කලින් ගත්ත ස්ක්‍රීන්ෂොට් එක ඔයාලට පෙන්නන්නේ. ඔයාලගේ මුලින්ම new user කෙනෙක් නම් මෙතන ප්ලස් මාර්ක් එකක් තියෙන මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලා withdraw ගන්න exchange එකකට web3 wallet එකකටද ප්‍රශ්නයක් නැහැ. ඒ අදාළ TRC20 USD wallet address එක copy කරගෙන ඇවිල්ලා මෙන්න මෙතනට ලබා දෙන remark එක විදිහට ඔයාලට මොකක් හරි exchange එකේ නම හරි web3 කියලා හරි මොකක් හරි දාන්න පුළුවන්. එතනට දාලා ඔයාලට පුළුවන් මෙතන fund password එකක් දෙන්න. ඒතර ඔයාලා withdraw ගන්නකොට ඉල්ලන්නේ මෙන්න මේ fund password එක. මෙතනට ඉලක්කම් 6 ක යුක්ත password එකක් ලබා දෙනවා. confirm button එක දෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ඔයාලට මෙන්න මේ විදිහට withdraw වලට address එක select කරලා ඔයාලගේ all balance එක withdraw කරනවා නම් all කියන button එක දීලා fund password එක දීලා withdraw කරන්න තියෙන්නේ. ඉතින් මම අද withdraw කරන්නේ නැහැ. මම තාම මෙතන fund එක ටිකක් වැඩි කරගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම ඔයාලගේ මෙන්න මෙතනට USD වැටලා තිබුණොත් සාමාන්‍ය ඩිපොසිට් කරාට පස්සේ මෙතනට USD වැටලා තිබුණොත් ඒ මෙතන පෙනෙන amount එකේ ඔයාලා play කරන්න ඕනි game එක. game එක play කරාට පස්සේ මෙන්න මෙතන availables තියෙන තැනට USD ආවට පස්සේ ඕනෙම වෙලාවක ඔයාලට withdraw කරන්න පුළුවන්. හරිද? ඉතින් මම හිතනවා වීඩියෝ එක පැහැදිලි ඇති කියලා කැමතියට play කරන්න පුළුවන්. එහෙනම් fund manager එක ඇතුව එනතත් අලුත් වීඩියෝ එකක් හැම වෙනකම වැඩි කවසම් කරන්න ඔයාලට සුබ දවසක්.